හායි වෙල්කම් බැක් ටු තුෂ් හෝම් කුකින්. අද අපි බලන්නේ රස පොල් චට්නි හදන්නේ කොහොමද කියලා. ඒකට ඉඟුරු සියඹලා පොඩි ගුලියක්, කඩල පරිප්පු කෝප්පේ කාලක්, කෑලි මිරිස් තේ හැඳි 3ක්, පොල් කෝපයක්. ඒකත් එක්ක කරපිංචා ටිකකුත් ග්‍රයින්ඩ් කරගන්න ගන්නවා. ඒකට අමතරව තෙම්පරාදුවට අබ, ලුණු, රතු මිරිස්, කරපිංචා ටිකත් ගන්නවා. ඒකට අවශ්‍ය උළුණු ටිකත් ගන්නවා. ඊට පස්සේ තාච්චිය ලිපේ තියලා තල තෙල් ටිකක් දාලා ඉඟුරු සියඹලා ටික දාලා රත් කරගන්නවා. සෝදලා තියාගත්ත කඩල පරිප්පු එක දාලා ඒකත් එක්කම රත් කරගන්නවා. කඩල පරිප්පු නිකන් වතුරේ සෝදලා අරගෙන තියන්නේ. කඩල පරිප්පු එක දාලා ලෝ ෆ්ලේම් එකේම තියලා රත් කරගන්න වෙනවා. මේක ලෝ ෆ්ලේම් එකේම තියලා රත් කරගන්න ඕනේ. ඒකේ තියෙන ඒවා පාට වෙනස් වෙන්නේ නැති වෙන්න රත් කරගන්න ඕනේ. ඒකටම අපි කෑලි මිරිස් ටික දානවා. ඒකත් අර ලෝ ෆ්ලේම් එකේම තියලා ටිකක් රත් කරගන්නවා. ඊට පස්සේ සෝදලා තියාගත්ත කරපිංචා කොළ ටිකත් ඒකටම දාලා ඒකත් හොඳටම රත් කරගන්නවා. ඒකේ රස්න යනකම් අපි වෙනම භාජනයකට දාලා තියාගන්නවා. ඊට පස්සේ ඒ තාච්චියම අරගෙන අපි අරගත්ත පොල් කෝප්පේ දාලා ටිකක් රත් කරගන්නවා. ඒකත් ලෝ ෆ්ලේම් එකේ තමයි තියලා කරගන්නේ. ගොඩාක් බදින්න අවශ්‍ය නැහැ. ලාවට කරගත්තා නම් ඇති. ඒ ටික ඔක්කොම හොඳටම නිවුණාට පස්සේ අපි ග්‍රයින්ඩර් ජායක අරගෙන ඒකට අපි පළවෙනියටම බැදගත්ත දේවල් දානවා. දාලා ඒ ටික ඩ්‍රයි විදියටම හොඳටම ග්‍රයින්ඩ් කරගන්නවා. ඒ ටික ඔක්කොම හොඳටම පවුඩර් වෙනකන් ග්‍රයින්ඩ් කරගන්නවා. ඊට පස්සේ ඒකට පොල් ටික දාලා ඩ්‍රයි විදිහටම ග්‍රයින්ඩ් කරගන්නවා. පොල් දාලා ග්‍රයින්ඩ් කරනකොට එක සැරයක් විතර ග්‍රයින්ඩ් කරලා ඒකට ඊට පස්සේ අවශ්‍ය ප්‍රමාණයට වතුර ටිකක් කෝප්පේ කාලයක් විතර දාලා ඒකත් එක සැරයක් ග්‍රයින්ඩ් කරගන්න. ගොඩාක් ග්‍රයින්ඩ් කරන්න එපා. එතකොට ඒක පේස්ට් වගේ වෙනවා. මේ බලන්න මේ ගානට ග්‍රයින්ඩ් කරගත්තොත් අර පොල් වල රස එහෙමම එනවා. චට්නිත් රස වෙනවා. ඊට පස්සේ ඒක වෙනම වාජනයකට අපි මාරු කරගන්නවා. ඒකේ තියෙන අර ජා එකේ තියෙන ඔක්කොම වතුර දාලා සෝදලා ඒකත් අපි එකතු කරගන්නවා. ඊට පස්සේ ඒ චට්නි මික්ෂර් එකට අවශ්‍ය ප්‍රමාණයට අපි වතුර දාගන්නවා. දැන් ඔයගොල්ලන් ගොඩාක් දියරට කැමති නම් වතුර ටිකක් වැඩිපුරම දාගන්න පුළුවන්. දැන් ඉඩ්ලි වලට වගේ නම් ටිකක් වතුර ගතියක් තිබ්බනම් හොඳයි නේද? ඊට පස්සේ ඒකට අවශ්‍ය ප්‍රමාණයට ලුණු ටිකක් දාලා ඒක මික්ස් කරලා තියාගන්නවා. දැන් බලන්න ඒක චට්නියක දැක්කමම කන්න හිතෙනව නේද? මේ රසම රස චට්නි එක මෙහෙමම කන්න පුළුවන්. මේ චට්නි එක තවත් රසවත් කරගන්න අපි තෙම්පරාදුවක්වත් හදාගමු. තාච්චිය ලිපේ තියලා තල තෙල් ටිකක් දාලා අබ ඇට විතරයි දාන්නේ. ඒක දාලා අබ ඇට ටිකක් රත් වුණාට පස්සේ ඒකට ලුණු, රතු මිරිස් දාලා ටිකක් තෙම්පරාදු කරනවා. ඒකටම කරපිංචා ටිකක් දාලා අපි තෙම්පරාදු කරලා ඒ ටික අපි හදාගත්ත චට්නි එකට උඩින් දානවා. බලන්න චට්නි එකේ සුවඳයි, අර තෙම්පරාදුවේ සුවඳයි, තල තෙල් වල සුවඳයි කන්න ආස හිතෙන විදිහටම තියෙනවා. මේ රසම රස චට්නි එක ඉඩ්ලිත් එක්ක කන්න පුළුවන්, තෝසෙත් එක්ක කන්න පුළුවන්. ඔයාලත් මේක හදලා try කරලා බලන්න. මට ඔයාලා හදලා කොහොමද රස කියලා මාත් එක්ක ෂෙයා කරගන්න. ඔයාලාට රසම රස ඉඩ්ලි එකත් හදන විදිහ, ලේසියෙන්ම හදන විදිහ මං ඉස්සරහට දානවා. ඔයාලාත් ඒ විදිහට ඉඩ්ලි හදලා මේ චට්නිත් හදලා මට කියන්නකෝ කොහොමද රස කියලා. ඔයාලටත් මේ වගේ රසම රස ඉන්දියන් කෑමවල රෙසිපිස් දැනගන්න ඕනේ නම් තුෂ් හෝම් කුකින් එකත් එක්ක එකතු වෙලා ඉන්න.